මේ අනුරාධපුර ගමන දෙවනි බ්ලොග් එක මම නුවරිදා අනුරාධපුරයට බස්ස එක ඇවිත් බයික එකක් රෙන්ට් කරගත්තා. ඊට පස්සේ නවතින්න තැනක් හොයාගත්තා. වෙස්සගිරිය ලෙන් විහාර සංකීර්ණය බලන්න ගියා. අද ෆ්ලොග් එකෙන් මම යනවා ඉසුරුමුණියට. ඊට පස්සේ බසවක්කුලම වැවෙන් නාගෙන හවස්සලා රුවන්වැලි සෑය වැඳගන්න යමු. ඔහොම බලාගෙන ඉන්නවෝ. වෙස්සගිරියේ ඉඳන් මම දැන් යන්නේ ඊළඟ තැනට රුවන්වැලි මහා සෑයට. මං හිතනවා ඊට කලින් මට මේගිරි කන්න තැනක් හම්බ වෙයි කියලා. එතන ඉඳන් තව පොඩි දුර ඉස්සරහට ආවේ මෙතන තියෙනවා ලොකු ජංක්ෂන් එකක්. බෝඩ් එකක් දාලා තියෙනවා නැත්නම් මේ මැප් එක බලන්න වෙනවා. මෙහෙම බෝඩ් එකක දාලා තියෙනවා යන්න ඕන පැත්ත. කෙලින්ම ගියොත් යන්න පුළුවන් මේකේ විදියට. ජයශ්‍රී මහා බෝධියට. ඒ වගේම රුවන්වැලි සෑය, තූපාරාමය, ලංකාරාමය, අබේගිරිය, තන්තිරිමලේ සෙට් එකටම යන්න පුළුවන් කෙලින්ම ගියොත්. හැරෙන්න ඕන ඉසුරුමුණියට. මේ පැත්තට අනුරාධපුර ටවුන් එකට. අවසරත් පොඩ්ඩක් අඩුවේගෙන යන නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. මට ලොකු ආසාවක් තියෙනවා වැවට නාන්න. එකක් නෙමෙයි තැන් දෙක තුනක් මම දැක්කා. මම දන්නේ නැහැ නාන්න පුළුවන්ද බැරිද කියලා. හරි. තව ටිකක් ඉස්සරහට යන්න. හරි මම දැන් ඇවිත් ඉන්නේ මේ වැවේ නාන තැනට. රුවන්වැලි සෑය තියෙනවා මෙන්න මේ පැත්තේ මේ. වතුරට බහින්නත් පුළුවන් පොඩ්ඩක් කට්ටිය වැඩි වගේ. මේ වැවේ නම දැන් තාම මම දැක්කේ මේ තියෙන බසවක්කුලම වැව. ලයිෆ් ගාඩ් එකක් තියෙනවා පේනවනේ කට්ටිය බහැලා ඉන්නවා. මටත් අතොරට පොඩ්ඩක් බහින්න ආසයි. මෙතනදි වුණ ප්‍රශ්නය තේරුම් ගන්න මට පුළුවන් වුණේ එඩිට් එකේදී. එක මෙහෙමයි වුණේ කියලා තේරුම් ගන්නත් මට විනාඩි 5කට වඩා ගියා. DJI mic 2 එකක් මම යූස් කරන්නේ. මට mic එක ගහගන්න තැනක් තිබුණේ නෑ වතුරට බහිද්දි. ටී-ෂර්ට් එක ගලවනානේ. ඉතින් කැම් එකේ mic එක තියනානේ. ඒ ඇදින කියලා හිතාගෙන තමම වතුරට බැස්සේ. හැබැයි රෙකෝඩින් ඔන් කරපු ගමන් සාමාන්‍ය විදියටම මගේ එක්ස්ටර්නල් mic එක, ඒ කියන්නේ DJI mic 2 එක කැමරා එකට ඔටෝ කනෙක්ට් වෙලා තියෙනවා. හැබැයි මම මයික එක තියලාවේ වැැව්විවරනේ. මොකද මම මුලින්දම් මේක ටීෂට් එකට මැග්නට් එකෙන් සෙට් කරගෙන තම හිටියේ. එඩිට් එකේදී මේක තේරුණාම මට කියවුණේ අයියෝ කියලා විතරයි. ඉතින් මම මෙතනදී වැවට බැහැලා වටේ පේන දේවල් මට දැනෙන දේවල් වලට විස්තර කරපු අනිත් හැම ඔක්කොම අයින් කරලා මේ වගේ ටිකක් තමයි ඔයාලට දැන් පෙන්වන්න පුළුවන් වෙන්නේ. කමක් නැහැ. වැවකින් නාගත්තනේ. දැන් යමු අපි රුවන්වැලි සෑය වැඳ ගන්න. දැන් මම ඇවිත් ඉන්නේ රුවන්වැලි සෑය ළඟට. රුවන්වැලි මහා සෑයට මම ආවේ අවුරුදු 15කට 16කට විතර ලොකු කාලයකට පස්සේ. මේ මගේ සමහර යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ අවුරුද්දකට සැරයක් වගේ ගොඩක් ලොකු දුරක් ගෙවාගෙන මේක වන්දනා කරලා යන්න එනවා මේ සෑය වන්දනා කරලා යන්න. ඉතින් යාළුවා කියපු එක කතාවක් තමයි මෙතනට ආවම ඔළුවේ තියෙන ප්‍රශ්න ගොඩක් අමතක වෙනවා කියලා කිව්වා.
ඒවගේම හිතට ලොකු නිදහසක් දෙනවා කියලා කිව්වා. මං හිතනවා ඒ කියපු කතාව ඇත්ත කියලා. මාත් ඒ කතාවට එකගයි. රුවන්වැලිසෑය වැඳගෙන මම දැන් යනවා ශ්‍රී මහා බෝධිය පැත්තට. මට කොහොමත් ලොකු මතකයක් තිබ්බ මේ දෙකම එක ළඟ තියෙන්නේ කියලා. ශ්‍රී මහා බෝධියෙන් පස්සේ මට හිතෙන්නේ මේ මට වෙලාව මදි. 5:45යි. මම දැන් ඉස්සරහට පයින් ගිහිල්ලා බයික් එක ගන්නකොටත් 6වත් වෙනවා. ඊට පස්සේ වැව පැත්තට යන්න ඕන. එතනින් එළියට ඇවිල්ලා පොඩි දුරක් ආවම මට දැන් පේන view එක මම හිතන්නේ මගේ ජීවිතේ මම දැකපු ලස්සනම සන්සෙට් එකක්. මේ තියෙන්නේ බසවක් කුලම වැව. බලන්න ඉර බෑගෙන යනවා. මාරම ලස්සනයි. දැන් වෙලාව හරියටම 6යි. පට්ටම ලස්සන සන්සෙට් එකක්. ඉසුරුමුණේදී කැම් එක මෙමරි කාඩ් එක ෆුල් වුණා. මම වීඩියෝ ෆුටේජස් කීපයක්ම ෆෝන් එකට ට්‍රාන්ස්ෆර් කරගෙන මෙමරි කාඩ් එකෙන් ඩිලීට් කරා. ඒ අතරේදී ඉසුරුමුණේදී මම තවත් රෙකෝඩ් කරපු ක්ලිප්ස් ටිකක් වැරදිලා ඩිලීට් කළා. කැම් එකේ බැටරිත් බෑගෙන යනවානේ.
හයි බොයිස් දැන් වෙලාවරෑ 10 හමාරයි මං ලෑස්ති වෙන්න තේ එකක් හදන්න මං වලට කිචන් එක පෙන්වුවාද කලින් ආයෙත් පෙන්වන්න මේ තියෙන මිනි කිචන් එක මේකස්සේ ඕන බඩු ඔක්කොම තියෙනවා හරිද කෝප්ප පිහි හිරමනෙකුත් තියෙනවා මෙතන ගියාම තියෙනවා හට්ටි රොටි පිඟන් එතන රයිස් කුකර් එකක් තිබ්බා ගෑස් කුකර් එක තියෙනවා මෙතන තියෙනවා පොඩි ගෑස් එකක් ඒ වගේ ඒවා මම හීටර් එක ගත්තානේ දැන් මේ වතුර එක රත් කරා තේ එකක් හදාගන්න ඕනේ කරන හැමදේම තියෙනවා මාර වටිනවා ඒක ඇයනේ දොලන් සද්දේ උලන් සද්දෙත් එක්ක ලොකු රසයක් නෑ මං හදන්න යන්නේ කිරිපේ දාලා හැන්දකට තියෙන්නේ මේ වගේ පොල් හැන්දක් උපු ගතිය වැඩි වේ මට හිතෙන්නේ දැන් වෙලාව 10:56යි ඕල්මෝස්ට් 11යි මම හදන්නේ තේ එකක් බීලා පොඩි බිස්කට් එකක් මොගෝගෙන කාලා බ්ලොග් එක හිතනොත් ටිකක් එඩිට් කරනවා ඊට පස්සේ නිදා ගන්නවා මම දැන් ඉන්නේ අනුරාධපුරේනේ කලින් vlog එක බැලුවේ නැත්තම් බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා link එකක් අපි එනම් හම්බ වෙමු ඉතුරු ටික බලන්න යන ගමන් අපි එන හෙට උදේට හම්බ වෙමු